තව ටිකකින් පාලමේ මේ පැත්තේ ඉඳන් මෙතන ඉඳන් එහා පැත්තට ඇවිදගෙන යමු. මේක ඇවිල්ලා දූපත් දෙකක් සම්බන්ධ කරලා තියෙන ඇවිදගෙන යන්න පුළුවන් පාලමක්. මේක වාහන ගමන් කරන්නේ නැහැ. මේක පිහිටලා තියෙන්නේ කොරියාවේ චුන්චොන්නාම්දෝ කියන පළාතේ කොරියාවේ නැගෙනහිර පැත්තට වෙන්න. කොට ඊට බහැලා යනවා බලන්න, ඊට පායනවා බලන්න උදේට ඉන්නවා. ලොකු විදේශ සංචාරකයෝ සහ දේශීය සංචාරකයෝ ගොඩාක් මෙතෙන්ට එන තැන කොරියාවේ. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා කොරියාවේ ලංකාවේ නම් අපි දන්න පාලම් ප්‍රධාන පාලම් කීපයක්නේ තියෙන්නේ. කැලණි පාලම අලුතෙන් හදපු එක. ඒකත් මේ වගේ ලස්සන කණු දාලා ලයිට්ස් දාලා හදලා තියෙනවා.